ප්‍රාථමික සෞඛ්‍ය සහ යාපැවැත්ම ඉලක්ක කරගත් සේවාවන් සඳහා ජනතාවත් ඇති ප්‍රවේශම් වැඩි කිරීම අරමුණින් පුද්ගලයන් 5000 අතර ප්‍රමාණයක් ආවරණය වන පරිදි ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇති කිරීමට යෝජනා කරනවා. එනේ පුද්ගලයෙකුට පුළුවන් පුද්ගලයෝ 5000 ඒ විශාලත්වය ජනතාව ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය දිහා බලලා අපි ආරෝග්‍ය මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒතර රෝගියාට පුළුවන් පළමු ප්‍රවේශය එතෙන්ට. එතන ගිහලා තමයි අනිත් රෝහල් වලට යන්න ඕන. ඒතර ඒක ප්‍රාථමික සෞඛ්‍ය සේවය උන්ට එතනින් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. 2026 වසරේදී දැනට විවිධ සෞඛ්‍ය සේවාවන් ලබා දෙන වෛද්‍ය අධිකාරියට පසුන් ඇති මාතෘ සහ ළමා සායන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙන ස්ථාන ආසිතව මෙම සංකල්පයේ නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ඒ අතර එහි ප්‍රතිඵල සැලකිලි ගනිමින් මුළු ලංකා පුරා මෙම වැඩසටහන පළාත් සභා ඒකාබද්ධ ඉදිරි වසර 3 තුල ක්‍රියාත්මක කරනු ඇත. අවුරුදු වසර 3ක් යනකොට ජනගහනය 5000 අතර ප්‍රමාණයකට මූලික රෝහලක් තියෙනවා. ඒ රෝහලේ නිර්දේශ මත තමයි ඉහළ ලෝහලට යා හැකි වන්නේ. ඒ විධිමත් ක්‍රමයකට අපි මේ ප්‍රතිසංවිධානය කරන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාව හෘද ආශ්‍රිත රෝග සැලකිය මට්ටම් පවතින අතර සමස්ත මරණ වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් මේට හේතු වෙනවා. එමෙන් මේ අඛණ්ඩ වර්ධනය වෙමින් පවතිනවා. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම දියුණු හෘද රෝග සත්කාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වුවත් සීමිත ඉඩකඩ සහ සීමිත පාසුකම් හේතුවෙන් වැඩිවන රෝගීන් සංඛ්‍යාවට පාසුකම් සැලසීමට අපොහොසත් වී තිබෙනවා. මේ හේතුවෙන් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල සිටීම හෝ විශාල මුදලක් වැය කර පෞද්ගලික අංශයේ සේවා ලබා ගැනීම සිදු වී තිබෙනවා. මෙම ගැටලුවට පිළියමක් ලෙස රුපියල් මිලියන 12000ක පිරිවැයක් දරමින් වැඩි ඉඩ පාසුකම් සහ නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16කින් යුතු ජාතික හෘද ඒකකයේ පිහිටුවීමට අවශ්‍ය මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. feasibility report එක හදන්න, වාර්තා හදවන්න, කොන්ත්‍රාත් එකට සූදානම් වෙන්න. ඒ සඳහා මිලියන 200ක් දෙනවා. මේ 12000 අපිට අවුරුදු 3කින් මේ හෘද ඒකක අපි හදලා අවසන් කරනවා.